අද අපිට කතා කරන්න තියෙන පාඩම් කොටස තමයි verbs. මම මේක නම් කරලා තියෙනවා අංකය විදිහට 2 1 කියලා. ඒ කියන්නේ අපි කතා කරන්නේ ඔබට මතක ඇති තාම word classes. word classes වල කොටස් 8ක් තියෙනවා කියලා අපි කතා කරන්නේ. ඒකේ පළවෙනි එක අපි නාමපද කතා කරා. එතකොට ඒ කියන්නේ 2 1 කතා කරා. දෙවෙනි පාඩම word class. එතකොට 2 1 තමයි nouns නැත්තම් නාමපද. අපි නාමපද පාඩම කොටස් කීපයක් යටතේ මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. දැන් අපි කතා කරන්නේ ඒ word classes වල මම දාලා තියෙන දෙවෙනි කොටස කියන නැත්තම් verbs කියන පාඩම. එතකොට ඒ verbs කියන පාඩමේ පළවෙනි කොටස තමයි අද තියෙන්නේ. එතකොට මේක නම් කරලා තියෙන පටලව ගන්න එපා. 2 2 1 කියලා තමයි තියෙන්නේ. නැත්තම් 2 of 1 ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේකෙත් 2 2 1 2 3 4 5 ආදී වශයෙන් කොටස් කීපයක් ඉදිරිපත් කරන්න වෙනවා. ඒකට හේතුව ඔබ දන්නවා. සම්පූර්ණ පාඩම එක වීඩියෝ එකකින් ඉවර කරන්න බෑ. සාමාන්‍යයෙන් විනාඩි 25කට 30කට සීමා කරලා තමයි හැම පාඩමක්ම යන්නේ. ඒකයි ඒ නිසා ඔබ මේ වීඩියෝ සීරීස් ටික නැත්නම් මේ වීඩියෝ පාඩම් මාලා ටික ඔබ එක දිගටම හරි විදිහට බලනවා නම් ඔබට මේක පටලවෙන්නේ නැහැ. එහෙම කියන්නේ අර කලාතුරකින් කෙනෙකුට තමයි පොඩ්ඩක් ගැටලුවක් තියෙන්නේ. හරියට බලන කෙනෙකුට ගැටලුවක් වෙන්නේ නැහැ. එයාට තේරුම් ගන්න පුළුවන් මේ පාඩම් යන පිළිවෙල. හරි. එහෙමනම් අපි කතා කළා word classes කියන්නේ මොනවද කියලා කතා කර අපි තාම කතා කරන්නේ word classes පාඩම හොඳට මතක තියාගන්න කොටස් 8ක් අපි සාකච්ඡා කරනවා එකේ. ඒ 8 සාකච්ඡා කරලා තමයි අපි ඉතිරි පාඩම් වලට යන්නේ. එතකොට ඒ 8ක් සාකච්ඡා කරනවා කියන්නේ 8 ටිකක් දීර්ඝ පාඩම්. ඒක අපි මේ විදිහට සාකච්ඡා කරගෙන යනවා. එතකොට මීට පෙර ඔබ නාමපද පාඩම ඉගෙන ගත්තා. නාමපද පාඩමෙන් නාමපදයක් කියලා කියන්නේ කොයි වගේ ස්වරූපයක් තියෙන කොහොමද යද්ද කියන එක පැහැදිලිව ඉගෙන ගන්නට ඇති. දැන් කතා කරන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් පාඩමක්. නමුත් මේ පාඩමත් ඔබ වාක්‍යයක් නිර්මාණය කිරීමේදී හෝ ඔබ කවුරු හරි සමග ඉංග්‍රීසියෙන් කතා කිරීමේදී හෝ මේ පාඩමත් අත්‍යවශ්‍ය පාඩමක්. කියන්නේ හැම පාඩමකම අත්‍යවශ්‍යයි. ඔබට හරි පහසුයි මේවා වෙන වෙනම ඉගෙන ගත්තට පස්සේ ඔබ මේ වෙන වෙනම ඉගෙන ගත්ත පාඩම් ඔබට පුළුවන්කම තියෙනවා ඔබ අධ්‍යයනය කරන ටෙක්ස්ට් බුක්ස් එක නැත්නම් පෙළපොත හෝ වෙනත් පොතපතක් හෝ වෙනත් ප්‍රශ්න පත්‍ර හෝ කුමන හෝ දෙයකට ඔබට මේක සම්බන්ධ කරගන්නට. මම මීට පෙරත් කිව්වා ඉංග්‍රීසි කතා කරන එකයි ඉංග්‍රීසි ලියන්න ඉංග්‍රීසියෙන් වැඩ කරන්න ඉගෙන ගන්න එකයි දෙකක්. මොකද ඉංග්‍රීසියෙන් වැඩ කරන්න බැරි අය ඕන තරම් ඉන්නවා ලෝකයේ ඉංග්‍රීසි කතා කරන. හැබැයි එයාට ඉංග්‍රීසියෙන් වැඩ කරන්න බෑ. අන්න එතන ගැටලුවක් තියෙනවා. දැන් ඔබ මම ඇත්තටම අරමුණු කරලා තියෙන්නේ ඔය කණ්ඩායම් දෙකම. කතා කරන්න කැමති කට්ටිය මේකෙන් කතා කරන්න ඉගෙන ගන්නත් පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරමින් යන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඉංග්‍රීසි භාෂාව වෙනත් දෙයකට උපයෝගී කරගන්න බලාපොරොත්තු වෙන කතා කරන එක පමණක් ප්‍රමාණවත් නොවි ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන්න සහ ලියන්න අවශ්‍ය පරිසරය සකස් කිරීම තමයි මෙතන අරමුණ තියෙන්නේ. ඇත්තම කියනනම් මේ පාඩම් සියල්ලම කොඳුනාරටිය. අපි කියන්නේ බෑක්බෝන් එක කියලා. ඉංග්‍රීසි භාෂාවේ බෑක්බෝන් එක තමයි මේ. එතකොට මේකට ඔබට සිද්ධ වෙනවා වෙනත් දේවල් එකතු කරගන්න. ඒක ඉතින් ඔබේ වගකීමක්. ඒ හැමදේම කරන්නට අමාරුයි. ඔබට මේ පාඩම් හරියට අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අනිත් කොටස් ඒ කියන්නේ මේවට සම්බන්ධ වෙන වෙනත් විදියවල් ඔබට නිරන්තරයෙන්ම ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් මේ පාඩම ගැනත් අපි කතා කරමු. මේ පාඩම අපි කිව්වා 2 2 1 විදිහට මම මෙතන හඳුන්වලා තියෙනවා. එතකොට මේ 2 2 1 නැත්නම් 2 of 1 කියන එකෙන් අපි යන්නේ verbs සම්බන්ධව. ඉංග්‍රීසි භාෂාවේ තියෙන verbs කියලා පාඩමක්. noun නාමපද පාඩම වගේම verbs කියලා පාඩමකුත් තියෙනවා. අපි බලමු මේ verbs කියලා කියන්නේ මොනවද කියලා. ඔබ මීට පෙරත් මේක ඉගෙනගෙන තියෙනවා නැති වෙන්න බෑ. බොහෝ අය ඉංග්‍රීසියට යම් ප්‍රවේශයක් වෙලා තියෙන හැම කෙනෙක්ම මේක දන්නවා. හැබැයි ඔබට ඒකට තව දෙයක් මෙතනින් එකතු කරගන්න පුළුවන් වෙයි කියන එක තමයි මගේ විශ්වාසය. බලන්න මෙතන මොනවාද verbs කියන්නේ කියලා. අපි ඕනම කෙනෙක්ගෙන් අහපුවම verb එකක් කියන්නේ මොකක්ද කියපුවම action word එකක් කියලා ගොඩක් අය කියනවා. ඔව් action word එකක් තමයි. හැබැයි ඊට වඩා අපේ මනසට අපේ බුද්ධියට
තව චූටි දෙයක් එකතු කරගෙන අය අමතක නැවත වතාවක් අමතක නොවන විදිහටම අපිට මේක පරිහරණය කරන්න පුළුවන් තත්ත්වයක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. හරි. එහෙනම් බලමු අපි ක්‍රියාපදයක් නැත්නම් verbs එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. අපි ලියලා තියෙන කොටස ඉස්සලා කියවලා ඊට පස්සේ තවදුරටත් විග්‍රහ කරමු. verbs ක්‍රියාපද. ක්‍රියාපදයක් යනු යම්කිසි පුද්ගලයෙක් හෝ සතෙක් තම ශරීරය හෝ මනස වෙහෙසවා කරනු ලබන ක්‍රියාවක් හෝ ස්වභාව ධර්මයේ සිදුවන ක්‍රියාවක් ලෙස අපට හැඳින්විය හැකිය. අන්න මේක හරියම important point එකක්. නැත්නම් වැදගත් ස්ථානයක්, වැදගත් තැනක්. දැන් ඔය ක්‍රියාපද කියන්නේ ක්‍රියා සම්බන්ධ වචන, action words. එතකොට නාම පදයකට වඩා සම්පූර්ණම වෙනස්. ඒ સિદ્ધාන්තය නාම පදයකට වඩා සම්පූර්ණ වෙනස්. නාම පදයක ස්වරූපයට වඩා වෙනස්. එහෙනම් ක්‍රියාපද කියලා කියන්නේ මේ ක්‍රියාවන් කවුද කරන්නේ? අපි බලමු කවුද මේ ක්‍රියාවන් කරන්නේ? මොනවා හරි ක්‍රියාවක් කරන්නේ කවුද? ක්‍රියාවන් කරනවා පුද්ගලයන්. ඒ කියන්නේ මිනිසුන්. කාන්තාවන් හෝ පුරුෂ පාර්ශවයන් හෝ ළමයි හෝ වැඩිහිටි අය හෝ කවුරු හෝ යම් යම් ක්‍රියාවන් සිද්ධ කරනවා. තමන්ගේ ජීවිත කාලය තුළ යම් යම් ක්‍රියාවන් සිද්ධ කරනවා. විවිධ විදිහේ ක්‍රියා. එතකොට ඔන්න පුද්ගලයෝ ක්‍රියා කරනවා නැත්නම් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියා කරනවා. ඉතින් අපි විතරද ක්‍රියා කරන්නේ නැහැ. මේ සතුනුත් මේ ක්‍රියාවන් කරනවා. සත්වයන්. එයාලා පුහුණු වීම මත හෝ නුපුහුණු වීම මත. දැන් පුද්ගලයෝ නම් බොහෝ දුරට පුහුණු වීමක් මතනේ ක්‍රියා කරන්නේ. හැබැයි සතුන් ක්‍රියා කරන්නේ ආවේනික ක්‍රමවේදයකට. පුහුණු වීම වලින් කරන ක්‍රියා ටිකක් කරනවා සත්තු, සමහර සතුන් කරනවා. නමුත් ටිකක් අඩු බව ඔබ දන්නවා. හැබැයි එයාලත් පුද්ගලයන් වගේම පුද්ගලයෝ තමන්ගේ හිතයි, ඒ කියන්නේ මනසයි ශරීරයයි දෙකම උපයෝගී කරගෙන තමයි මේ ක්‍රියා කරන්නේ. ශරීරෙනුත් ක්‍රියා කරනවා, මනස තුලිනුත් ක්‍රියා කරනවා පුද්ගලයා. තමන්ගේ මනස කාටවත් පේන්නේ නැතුව මනස තුල ක්‍රියා කරන ක්‍රියා තියෙනවා. ඒ වගේම සතුනුත් එහෙමයි. සතුනුත් තමන්ගේ ශරීරය වෙහෙසලත් ක්‍රියා කරනවා, මනස තුලිනුත් ක්‍රියා කරනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති එක. ඒ කියන්නේ යම් ක්‍රියාවන් ශරීරය භාවිත කරලත් කරනවා, මනස භාවිත කරලත් කරනවා. සත්වයන් සහ පුද්ගලයන් යන දෙදෙනාම මේ ක්‍රියාවන් කරනවා. ඒකයි මෙතන කියන්නේ ක්‍රියාපදයක් යනු යම්සි පුද්ගලයෙක් හෝ සතෙක් තම ශරීරය හෝ මනස වෙහෙසවා කරනු ලබන ක්‍රියා කියලා. ශරීරය හෝ මනස යන දෙකම වෙහෙසවමින් තමයි මේ ක්‍රියා සිද්ධ කරන්නේ. හරි. ඊළඟට ක්‍රියාවන් සිද්ධ වෙන්නේ නැත්නම් කරන්නේ සතුන් පමණද? නැහැ. අපේ මේ වටපිටාවේ තියෙන ස්වභාව ධර්මය, අපේ වටපිටාවේ තියෙන පරිසරය, මේ පරිසරයේ විවිධ විදිහේ ක්‍රියාවන් සිද්ධ වෙනවා. අන්න ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ක්‍රියාපද ගැන ඉගෙන ගන්නකොට ඒ සම්බන්ධවත් අපි සැලකිලිමත් විය යුතුමයි. එතකොට බලන්නකො ස්වභාව ධර්මයේ මොනවද සිද්ධ වෙන ක්‍රියා? ස්වභාව ධර්මයේ සුළඟ හමනවා, වැස්ස වහිනවා, විවිධ ශබ්ද ඇහෙනවා. එතකොට විවිධ ආපදා සිදු වෙනවා. දැන් මේ බොහොම දවස් කිහිපයකට පෙර සිද්ධ වුණා නේපාලය, ටිබෙටය, චීනයේ කොටසක වගේ මොකද්ද ලොකු ගම් වතුරක්. ඉතින් අන්න ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් මේක. ඒ වගේම අපේ ශ්‍රී ලංකාවේ පසුගිය කාලේ සිද්ධ වුණා දිට්ටා කියන සුලිකුණාටුව. සුනාමිය 2004 වර්ෂයේ ඇති වුණ සුනාමිය. ඒ වගේ විවිධ විදිහේ ස්වභාව ධර්මයේ ක්‍රියාවන් සිද්ධ වෙනවා. නොනවත්වාම ක්‍රියාව. එහෙනම් මෙන්න මේ පණ ඇති සහ පණ නැති කියන කොටස් දෙකෙන්ම, ඒ කියන්නේ පුද්ගලයන් සහ සත්වයන් ගත්තාම පණ තියෙන, ඒ වගේම ස්වභාව ධර්මයේ අපි සාමාන්‍ය පණ නැහැ කියලානේ අපි හඳුන්වන්නේ. ප්‍රාණව පණ ජීවයක් නැහැ කියලානේ හඳුන්වන්නේ. ඒ කියන්නේ ජීවයක් නැහැ නෙමෙයි. නමුත් අපි අපේ ව්‍යවහාරයේ තියෙන එහෙමනේ. එතකොට ඒ ස්වභාව ධර්මයේ තුල ක්‍රියා සිද්ධ වෙනවා. ඔන්න එහෙනම් ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකක්ද කියන එක අපිට සිංහල භාෂාවෙනුත් ඉංග්‍රීසිනුත් විග්‍රහ කරගන්න පුළුවන් වෙනවා. මොකද්ද? ක්‍රියාපදයක් කියනු යම් පුද්ගලයෙක් හෝ සතෙක් තම ශරීරය හෝ මනස වෙහෙසවා කරනු ලබන ක්‍රියාවක් හෝ ස්වභාව ධර්මයේ සිදුවන ක්‍රියාවක් ලෙස අපට හැඳින්විය හැකිය. ඒ වගේම තමයි දැන් මේ අපි ඉස්සලා කතා කරපු ක්‍රියාපද නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවේදී ඒ ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. එනම්
regular verbs එහෙම නැත්නම් පිළිවෙලාකාරී ක්‍රියාපද දෙක irregular verbs එහෙම නැත්නම් අපිළිවෙලාකාරී ක්‍රියාපද කියලා. දැන් මම තවදුරටත් විස්තර කරන්නම්. ක්‍රියාපදයක් යනු යම්සි පුද්ගලයෙක් හෝ සතෙක් තම ශරීරය හෝ මනස වෙහෙසවා කරනු ලබන ක්‍රියාවක් හෝ ස්වභාව ධර්මයේ සිදුවන ක්‍රියාවක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ඊළඟට ඒ කියන ක්‍රියාපද නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. regular verbs එහෙම නැත්නම් පිළිවෙලාකාරී ක්‍රියාපද. ඒ කියන්නේ මේ පිළිවෙලාකාරී ක්‍රියාපද කියන එක අහලා නැති කෙනෙකුට මීට පෙර හරියට ඉගෙනගෙන නැති කෙනෙකුට පොඩි ගැටලුවක් එයි. ඒ ගැටලුව අපි මේ අංක 1 යටතේ තියෙන regular verbs නැත්නම් පිළිවෙලාකාරී ක්‍රියාපද ගැන කතා කරනකොට ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. මොකද ඒකට තව කොටස් වර්ගයක් තියෙනවා. දැන් මම ඒක මෙතන පැහැදිලි කරන්නේ නැතුව ඒ ස්ථානෙට ගිහිල්ලා කතා කරන්නම්. ඊළඟට තියෙනවා irregular verbs. ඒකට කියනවා අපි අපිළිවෙලාකාරී ක්‍රියාපද කියලා. දැන් සමහර ශිෂ්‍යයන් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ එක්කෝ 9 වසර 10 වසර 11 වසර. මම ඒ හරිය නිතරම ගන්නේ මොකද මම ගොඩක් අත්දැකීම් තියෙන නිසා මේ ලොකු අත්දැකීම් කීපයක් තියෙන නිසා ඔය ඒ ළමයිට ඉගෙනීම සම්බන්ධව මේක දන්නේ නැහැ ඒගොල්ලෝ අතරම. මේ කියන කතාව දන්නේ නැහැ. වචනේ විතරයි දන්නේ. ඉතින් වචනේ විතරක් දැනගෙන අපි හරියන්නේ නැහැ. වචනේ දැක්ක ගමන් මෙයා regular verbs එකක්ද irregular verbs එකක්ද කියලා කියන්න පුළුවන්කම අතරම තියෙන්න ඕනේ. ඒක තමයි අපි ඉගෙනීම කියලා කියන්නේ. ඒකයි මම කියන්නේ ඉංග්‍රීසි කෙනෙක් කවුරු හරි කතා කරන එකයි ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන්න සහ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ අවබෝධය තියෙන එකයි මේක දෙකක්. මේක හුඟක් අයට කිව්වට තේරෙන්නේ නැහැ. දැන් අපිත් එක්කත් තර්ක කරලා තියෙනවා සමහර අය ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් හරියට පුළුවන් නේ කියන දේ නෑ. එහෙම පිළිගන්න බෑ ඒක. ඒක පිළිගන්නම බෑ. ඒකට ඕනතරම් අපි උදාහරණ දක්වලා තියෙනවා. ඒක නිසා ඔබ කල යුත්තේ මේ දෙකම සමබරව ගෙනියන්න ඕනේ. ඔබ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න හැකියාව හදා ගන්නත් ඕනේ. ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන්නට සහ ඉංග්‍රීසි භාෂාවෙන් කෙනෙක් එක්ක වැඩ කරනකොට නැත්නම් ඔබට මොන හරි කියනකොට ඒක තේරුම් ගන්නටත් නැත්නම් ඒ වැඩ කටයුතු කිරීම විභාග ලිවීම වගේ දේවල් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. කිසි කෙටියෙන්ම කියනවා ලිවීම සම්බන්ධව අවබෝධයක් තියෙන්න ඕනේ. කතා කිරීම පමණක් නෙමෙයි. හැබැයි ඉගෙන ගන්න කෙනෙක් නම්. දැන් සමහර අය ඉන්නවනේ මොකක් හරි කියාවට ගියන් පස්සේ එතන එයාට ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බෑ කියමුකෝ කොහේ රටකට වගේ ගියන් පස්සේ. එතකොට එයා මොකද කරන්නේ? අර අනිත් අය කතා කරන වචන අහලා එහෙම් මෙහෙම් කතා කරනවා අපි ඕන තරම් දැකලා තියෙනවා. එතකොට ඇත්තට මේක සැබෑ ලෙස අවබෝධයෙන් කරන එකක් නෙමෙයි. ඒක නිකන් අර පුරුද්දක් විසින් කියන ෆලෝ කරගෙන ගිහිල්ලා කරන දෙයක් අවබෝධයෙන් තොරව. without understanding. ඒකෙන් එයා අමාරු වෙටෙනවා. ඒකෙන් නිසි ප්‍රතිඵලයක් නැහැ. නිකන් අර අතපය වැනීමයි තොල් වැනීමයි අතරේ තියෙන කතාවක් විතරයි. ඒක. එතකොට අර ඉංග්‍රීසි උතර දන්න කෙනාට තේරෙනවා මෙයා කියන්න හදන්නේ මේකයි කියලා. එතකොට මේ ඉංග්‍රීසි මේ බැරි කෙනා හිතනවා ආනවට පුළුවන් කියලා. ඒක නෙමෙයි මෙතන කතාව. හරි. right. අපි යමු ඊළඟට පළවෙනි කොටස වෙන regular verbs කියන්නේ මොනවද කියලා කතා කරන්න. දැන් ක්‍රියාපද නාමපද වලින් හාත්පසින්ම වෙනස්. හැබැයි හොඳට මතක තබා ගන්න මේ නාමපදයි ක්‍රියාපදයි අතර වෙනසක් තිබුණට අපට යම් යම් තැන්වල ඉදිරියේදී කතා කරන්න වෙනවා ක්‍රියාපදයි නාමපදයි අතර යම් යම් සමානතාවක් තියෙන අවස්ථා තියෙනවා. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. ඔබ දන්නවා ඕනෑම භාෂාවක් භාවිත කිරීමේදී කාල භේදයට අනුව භාෂාව භාවිත වෙනවා. ඒක සිංහල භාෂාවෙත් ඉංග්‍රීසි භාෂාවෙත් කියන සහ අනිකුත් සියලු භාෂාවල තියෙන දෙයක්. ඔබ කාල භේදය කියන එක පැහැදිලිව දන්නවා. කාල භේදය කියලා කියන්නේ අතීත, අනාගත, වර්තමාන කියන කාල භේද තිබෙනවා. ඉතින් මේ එතකොට මේ ක්‍රියාපදය මෙන්න මේ කාල භේද තුනකට බෙදෙනවා. කාල භේද තුනකට මේ ක්‍රියාපදය කියන එක බෙදෙනවා. ඒ කාල භේද තුන තමයි මූලික ක්‍රියා ස්වරූපය, අතීත කාල ක්‍රියාව නැත්නම් పూర్ව ක්‍රියාව කියලා හැබැයි බෙදෙන්නේ. අපි දැන් මෙතන අනාගත කාලයක් මෙතන ප්‍රකාශ වෙන්නේ නැහැ ක්‍රියාපදයේ. අනාගත කාලය ප්‍රකාශ වෙන ආකාරය වෙනස් වෙනවා. පෙර කරන ලද ක්‍රියාව කියලා ක්‍රියාවකට බෙදෙනවා. එහෙම නැත්නම් పూర్ව ක්‍රියාව. හරි. අපි ඒක මුල ඉඳලම බලමු. Any verb has 3 forms. They are. හරි. Any verb has 3 forms. They are. හරි. මොකක්ද ඒ තියෙන්නේ? ඕනෑම ක්‍රියාපදයක් ආකාර 3ක් ඇත. එතකොට ඒවා නම් they are. ඒවා නම්. හරි. ඔබට ඉදිරියේදී අපි කතා කරනවා මෙන්න මේ has, have ඒ වගේ දේවල් අපි modal of subject යටතේ කතා කරනවා.
ඇත නැත තියෙනවා ඒ වගේ තේරුම් ගොඩක් තියෙනවා එතනදී. අපි ඒවා පාඩම් වලදී පැහැදිලිව කතා කරමු. හොඳයි. මොනවාද මේ කොටස් තුන? මේ ක්‍රියාපදයක් ගත්තට පස්සේ ක්‍රියාපදයක පළමුවෙන්ම තියෙනවා මූලික ස්වරූපය කියලා. ක්‍රියාවක මූලික ස්වරූපය ඕනෑම ක්‍රියාවක මූලික ස්වරූපය මුල් ස්වරූපයක් තියෙනවා. වෙනස් නොවන මුල් ස්වරූපයක් තියෙනවා. මේකට අපි කියනවා ඉන්ෆිනිටිව් එක කියලා කියනවා. ඊට අමතරව කියනවා තව වචනයක් එක මෙතන සඳහන් කරලා නැහැ. බේස් ෆෝම් එක කියලා කියනවා. මූලික ස්වරූපය ඉන්ෆිනිටිව් එහෙම නැත්නම් බේස් ෆෝම් එක කියලා කියනවා. මුල් ස්වරූපය. බේස් ෆෝම් එක කියන්නේ මුල් ස්වරූපය. ඒකට අපි ඉන්ෆිනිටිව් එක කියලාත් කියනවා. සිංහලෙන් කියනවා මූලික ක්‍රියා ස්වරූපය. ක්‍රියාපදයේ මුල්ම ස්වරූපය. කිසිදු වෙනස් වීමක් තොරව වෙනස් වීමකින් තොරව තියෙන ස්වරූපය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කිව්වොත් වර්තමාන කාලය ඇතුළත තියෙන විදිය. ඒකයි මේ කියන්නේ. එහෙම අපි හිතමුකෝ. ඊළඟට අපි යනවා මේ ක්‍රියාපදය යම්සි ක්‍රියාවක් කරලා ඉවර වුණාම අපි කාලයක් තියෙනවනේ. ඒකට කියනවා අතීත කාල ක්‍රියාව. යම්කිසි සැලකිය යුතු පැහැදිලිව කිව හැකි පැහැදිලිව නිර්ණය කළ හැකි කාලයක් ඇතුළත කරලා ඉවර වුණ ක්‍රියාවට කියනවා අතීත කාල ක්‍රියාව. එහෙම නැත්නම් සිම්පල් පාස්ට්. ඒ කියන්නේ මේ සිම්පල් පාස්ට් එක නැත්නම් අතීත කාල ක්‍රියාව යම්කිසි පැහැදිලි නිශ්චිත කාලයක් ඇතුළත අපිට ප්‍රකාශ කළ හැකි කාලයක් ඇතුළත කරලා ඉවර වුණ එකකට තමයි මේ සිම්පල් පාස්ට් කියලා කියන්නේ. මම එහෙම කිව්වේ ඔබට නැත්නම් මේ අතීත කාලයයි పూర్ව ක්‍රියාවයි කියන එක වැරදෙනවා, පැටලෙනවා. මේක දන්න අය ගැටලුවක් නෑ. මම දන්න අය ගැන පැත්තෙන් නෙමෙයි නිතරම කතා කරන්නේ. මම කතා කරන්නේ හැම වෙලාවෙම මේ ඉංග්‍රීසි පාඩම් මාලා උගන්වීමේදී මම කතා කරන්නේ නොදන්න අයගේ පැත්තෙන්. දන්න අයට මේක කියන්න ඕනේ නෑනේ. දන්න අය කියයි මේ මොනවද කියලා මේ මොනවද විකාර කියලා කියන අය ඇති. එහෙමයි ඉන්නවා. මම ඒගොල්ලෝ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මම ඇත්තටම කතා කරන්නේ මෙතන ඉංග්‍රීසි භාෂාව හරියට අවබෝධයක් කරගන්න බැරි වුණ අයට අවබෝධ කරගන්න. ඒකයි එහෙම කියන්නේ. හරි. එතකොට යම් මම නැවත කියන්නම් යම්කිසි කාලයක් ඇතුළත අපිට ප්‍රකාශ කළ හැකි කාලයක් ඇතුළත සඳහන් කළ හැකි කාලයක් ඇතුළත තවත් කෙනෙකුට පැහැදිලිව කිව හැකි කාලයක් ඇතුළත කරලා ඉවර වුණ ක්‍රියාවකට අපි කියනවා අතීත කාල ක්‍රියාව. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා සිම්පල් පාස්ට් කියලා. ඊළඟට තියෙනවා పూర్ව ක්‍රියාව කියලා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා past participle. past participle. මේ పూర్ව ක්‍රියාව කියලා කියන්නේ පෙර කරන ලද ක්‍රියාවක්. බොහෝ කලකට පෙර. දැන් මේක නිශ්චිත කාලයක් තුලනේ මේ සිම්පල් පාස්ට් එක අතීත කාල ක්‍රියාව. හැබැයි මේ past participle නැත්නම් పూర్ව ක්‍රියාව නිශ්චිත කාලයක් සඳහන් කළ නොහැකි යම් අතීත කාලයකදී නිශ්චිත වශයෙන් කිව නොහැකි ගණනය කරලා මෙන්න මේ කාලේ මෙහෙමයි කියලා කරලා ඉවර වුණා කියලා කිව නොහැකි කාලයක් තුල කරලා තියෙන දෙයක්. කවුරු හරි කරලා තියෙන දෙයක්. ඒකට තමයි කියන්නේ අපි పూర్ව ක්‍රියාව කියලා. මම හිතන්නේ පැහැදිලි ඇති. පෙර කාලේ කරලා තියෙන දෙයක්. අපි දැන් ඔය කියනවානේ අපේ සාමාන්‍ය සමාජ ව්‍යවහාරය තුල කියනවානේ අපේ මුතුන් මිත්තෝ ගොවිතැන් කරලා තියෙනවා. ඉතා හොඳින් ගොවිතැන් කරලා තියෙනවා. හැබැයි කාලයක් සඳහන් වෙන්නේ නැහැ. අන්න එවැනි ක්‍රියාවලට තමයි මේ කියන්නේ. අපේ මුතුන් මිත්තෝ ගොවිතැන් කරලා තියෙනවා. වෙහෙර විහාර හදලා තියෙනවා. වැව් පොකුණු හදලා තියෙනවා. කිසිම තැනක කාලයක් සඳහන් කරන්නේ නැහැ. අන්න ඒවට කියනවා පෙර කරන ලද ක්‍රියා නැත්නම් పూర్ව ක්‍රියා කියලා. මම හිතන්නේ පැහැදිලි ඇති. ඔබ මෙතනදී මතක තබා ගන්න මේකේ මෙතන කොටස් 3යිනේ තියෙන්නේ. මම මේක ඉදිරියේදී කතා කරනවා මේ පාඩමේම ඉදිරියේදී කතා කරනවා මේ verb පාඩමේම තව 4 වෙනි කොටසකුත් තියෙනවා. ඒක මම එතනදී කතා කරන්නම්. නමුත් ඔබට මෙතනින් මතක් කරගෙන යන්නම් කතා කරන්න තියෙනවා කියන එක. 4ක් තියෙනවා. ඒ 4 වෙනි එක තමයි present participle කියලා අපි කියනවා. present participle. ඒකට ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියන්නේ මිශ්‍ර ක්‍රියා. නැවත කියන්නම් 4 වෙනි කොටසක් තියෙනවා. ඒක මෙතන සඳහන් නොකරන්න හේතු කීපයක් තියෙනවා. ඒකයි මෙතන සඳහන් නොකරන්නේ. ඒක මෙතන සඳහන් කරන්න අවශ්‍යත් නැහැ ඒක. නමුත් මෙතනදී ඔබට ඒක මතක් කළ යුතුයි. 4 වෙනි අවස්ථාව තමයි present participle.
එහෙම නැත්නම් මිශ්‍ර ක්‍රියා. ඔන්න ඔය මිශ්‍ර ක්‍රියා ගැන අපි කතා කරනවා. කතා කරනකොට ඔබ හොඳට මතක තියාගන්න මේකේ පළවෙනි කොටස තියෙනවනේ ඉන්ෆිනිටිව් එක නැත්නම් මූලික ක්‍රියා ස්වරූපය. ඔන්න ඔය මූලික ක්‍රියා ස්වරූපය අපිට අවශ්‍ය වෙනවා මේ හතරවෙනි එක කතා කිරීමේදී. ඒක නිසා මෙතනින්ම හොඳට මතක තබාගෙන ඉන්න අපි හතරවෙනි අවස්ථාවට යනකොට මේ මූලික ස්වරූපය කියන එක නැත්නම් මේ ඉන්ෆිනිටිව් එක ඒ මිශ්‍ර ක්‍රියාවලට බද්ධ කරගෙන තමයි අපි කතා කරන්නේ. අන්න ඒක නිසායි ඔබට මම මෙතනදී මේක මතක් කරේ. ඒක ඔබගේ මතකයේ තබා ගන්න. හැබැයි අපි ඒක එතනදී කතා කරමු. හරි. අපි ඊළඟට යමු. To from the simple past and the past participle we add within inverted comma ed. මම ඔබට මීට පෙර කියලා ඇති මේ උද්දෘත කමා ඇතුලේ තියෙන එකක් අපි ඉංග්‍රීසියෙන් කියවන්නේ within inverted comma කියලා. නැත්නම් උද්දෘත කමා ඇතුලේ කියලානේ අපි කියන්නේ සිංහලෙන්. ඒකයි මේ මම කිව්වේ within inverted comma ed to the end of the infinitive. To the end of the infinitive. අපි ද කියන වචනේ මෙතන දී කියලා කතා කරනවා. අපි ඉදිරියේ කතා කරමු ඇයි එහෙම කියන්නේ කියලා. දැන් කියන්නේ නැහැ. කියන්නේ ඒක ඔබට පැටලෙන නිසා. Infinitive. And that is the common way. That is the common way. I came to from simple past and past participle we add within inverted comma ed to the end of the infinitive and that is the common way. මට මෙතන මේ දී කියන වචනය ඔබට පැහැදිලි කරන්න බැරිකම නෙමෙයි. මෙතන හරි සරලයි කියන්න පුළුවන් මේ දී කියන ද කියන වචනට ඉස්සරහින් වවල් සවුන්ඩ් එකක් තියෙන හින්දා දී කියන්න පුළුවන් කියලා. දී කියන්නේ එහෙමනේ අපි කියන්නේ. නමුත් මට අවශ්‍යයි මෙතන ඊට වඩා ලස්සන කතාවක් තියෙනවා. ඔබට හොඳටම ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසායි මම මේක මෙතන පැහැදිලි නොකරන්නේ. හරි. ඊළඟට අපි යමු. අතීත කාල ක්‍රියාව සහ පූර්ව ක්‍රියාව සාදා ගැනීමට අපි මූලික ක්‍රියා ස්වරූපයට ed එකතු කරන අතර එය සාමාන්‍ය ක්‍රමයයි. ඔබ දැන් මේක ඔළුවේ තියාගන්න ඕනේ. මේක හරි සරලයි. කිසි ගැටලුවක් නැහැ. හරියට ඉගෙන ගත්තොත් ඇත්තටම හරි ලේසි. දැන් මොකද්ද මේක කියන්නේ? මෙන්න මේ එක තියෙනවනේ නම්බර් 1. ඒ කියන්නේ මූලික ක්‍රියා ස්වරූපයේ ඕනෑම ක්‍රියාපදයක මුල් ස්වරූපේ තියෙනවනේ. එයා මේ අතීත කාලයට නැත්නම් simple past එකට ඒ වගේම past participle එකට යන අවස්ථා දෙකට හරවනකොට මොකද්ද කරන්න තියෙන සරලම දේ? අර මුල් ස්වරූපේ තියෙනවනේ ක්‍රියාපදේ මුල් ස්වරූපයේ අවසානයේට ed එකතු කරන එක තියෙන්නේ. එහෙනම් අපි මේක තවත් අපි වෙන පැත්තකින් තේරුම් ගන්න කියන්නේ අපේ මනසට තේරුම් ගන්න අපිට කියන්න පුළුවන් යම් වූ ක්‍රියාපදයක් මූලික ස්වරූපයේ සිට අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී සරලම ක්‍රමය වන්නේ ක්‍රියාපදයේ මුල් ස්වරූපයේ අගට නැත්නම් අවසානයේට ed එකතු කිරීමයි. ඒක සාමාන්‍ය ක්‍රමයයි. සාමාන්‍ය ක්‍රමය එකයි. මොකද එහෙමනම් සාමාන්‍ය ක්‍රමය මේක නම් විශේෂිත ක්‍රම කීපයක් තියෙනවා කියන එකනේ කියන්නේ. මම ඔන්න නැවත ආයේ කියන්නම් හොඳට අහගන්න. ක්‍රියාපදයක් අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට නැත්නම් simple past එකට සහ past participle එකට හැරවීමේදී අපිට මෙහෙමත් කියන්න පුළුවන් අර නාමපදවල වගේ මෙහෙම කියන්න පුළුවන්. යම් වූ ක්‍රියාපදයක් අතීත කාලයට එහෙම නැත්නම් simple past එකට past participle එකට නැත්නම් පූර්ව ක්‍රියාවට හැරවීමේදී සාමාන්‍ය ක්‍රමය නැත්නම් සාමාන්‍ය නීතිය වන්නේ ක්‍රියාපදයේ මුල් ස්වරූපයේ අවසානයේට ed එකතු කිරීමයි. හරිම ලේසි. මේක ඔළුවට ඔබ දාගත්තොත් ඔබට කතා කිරීමේදී හෝ ලිවීමේදී විභාග ලිවීමේදී කිසිම තැනක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ක්‍රමේ මම කියවනේ මේක බෑක්බෝන් එක කියලා. මේ බෑක්බෝන් එක ඉගෙන ගත්තා නම් නැත්නම් මේ කොඳු නාරටිය මේ විදිහට හරියට ඉගෙන ගත්තා නම් අනිත් තැන් වලට ඔබට විසිරෙන්නට අමාරු නැහැ. හොඳයි. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති මේ කාරණය. අපි බලමු ඉස්සරහට එන්නේ කොහොමද කියලා. හරි. අපි ඒකත් අර නාමපදවල වගේ කොටස් කීපයකින් දක්වලා තියෙන උදාහරණ විදිහට නමුත් මීට වඩා ක්‍රියාපද වුණ තරම් ලෝකයේ ඉංග්‍රීසි භාෂාව තුල තිබෙනවා. අපි නමුත් මෙතන සියල්ල සඳහන් කරන්න බැරි නිසා යම්කිසි කොටසක් තමයි සඳහන් කරන්නේ. මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය නැවතත් පැහැදිලි කරලා තියෙනවා බොහොම ලස්සනට බලන්න හොඳට. ABCD ආදී වශයෙන් මම සඳහන් කරලා තියෙනවා. ඔබට මේ වීඩියෝ රිවයින්ඩ් කර ඕන තරම් බලන්න පුළුවන්.
මෙම අවස්ථාවේදී ක්‍රියාපදයක් මූලික ස්වරූපයේ සිට අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී සාමාන්‍ය ක්‍රමය වන්නේ ක්‍රියාපදයේ අවසානයේට ed එකතු කිරීමයි. මෙතනදී මම ඔබට යම් කරුණක් කියන්නම්. මේ කතාව මොකද්ද? මේ කතාව තමයි ඉංග්‍රීසි භාෂාව පරිහරණයේදී මේ ක්‍රියාපදවල යම් වේරියේෂන් සිද්ධ වෙනවා. වේරියේෂන්ස් කියලා කියන්නේ වෙනස්කම් සිද්ධ වෙනවා. අන්නේ වෙනස්කම් කරන්නට අපි ඒකේ නීතිය ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ රූල් එක ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ රූල් එක දන්නේ නැතුව ගියපුවාම අපි උඩ බලාගෙන ඉන්නවා. පෑන අතේ තියාන උඩ බලන් ඉන්නවා. අන්න ඒක මගහරින්න තමයි මේ විදිහේ පාඩම් සටහන් හදලා තියෙන්නේ. මේ පාඩම් සටහන් වලින් ඔබට ඇත්තටම හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔබගේ ටෙක්ස්ට් බුක්ස් එකේ පාසල් පෙළ පොතේ මේවා ඕන තරම් තියෙනවා. හැබැයි අවබෝධ වෙන්නේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ටිකක් අමාරුයි තේරුම් ගන්න. අල්ලගන්න කෙනා අල්ල ගන්නවා, බැරි කෙනාට බැරි වෙනවා. අන්න ඒ නිසා මේ ක්‍රමය උපයෝගී කරගෙන ඔබ එතෙන්ට යන්න ඔබට මේක ඉතාම පහසු වෙනවා. හරි. බලමු අපි මේක ඒ ක්‍රියාපද අපි බෙදලා තියෙනවා කොටස් කිහිපයකට. කියන්නේ කොටස් තුනකට බෙදලා තියෙනවා. බලන්න පළවෙනි එක ඉන්ෆිනිටිව් නැත්නම් මූලික ක්‍රියා ස්වරූපය, සිම්පල් පාස්ට් නැත්නම් අතීත කාල ක්‍රියාව, පාස්ට් පාර්ටිසිපල් නැත්නම් පූර්ව ක්‍රියාව නැත්නම් පෙර කරන ලද ක්‍රියාව. මේක අතීත කෘදාන්තය කියලා කියනවා. මට ඉස්සෙල්ලා අමතකුණා එක කියන්න. මේකට අතීත කෘදාන්තය කියලාත් අපි කියනවා. හරි. බලමු. help. ඔබ නිතරම දන්න වචනයක්. අපි තුල ඕන තරම් භාවිත වෙන වචනයක්. උදව් කරනවා කියන වචනේ. එතකොට උදව් කළා කියන්න මොකද්ද වෙන්නේ? අන්න ක්‍රියාපදයේ අවසානට ed එකතු කරලා තියෙන ඔබට පේනවා ඇති. ඒ වගේම තමයි පූර්ව ක්‍රියාව නැත්නම් පෙර කරන ලද ක්‍රියාවට සිද්ධ වෙන්නේ ඒ ed එකතු කරන එකමයි. හැබැයි එතනදී උදව් කරලා කියන අර්ථය එනවා. දැන් මේක පටලව ගන්න එපා. වාක්‍යවල අපි මේක අන්තර්ගත කරනකොට වාක්‍යයේ අනෙත් වචනත් එක්ක තමයි මේ වචන දෙකේ තේරුම වෙනස්කම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් පොඩි ගැටලුවක් තියෙනවා මේ දෙකම එක වගේ කොහොමද මේක භාවිතා කරන්න කියලා. ඔබ ඒකයි මම කිව්වේ දැන් වාක්‍යයක් ගත්ත පස්සේ වාක්‍යයේ තව වචන තියෙනවනේ. ඒ වචනත් එක්ක සම්බන්ධ කරපුවහම තමයි මේ වගේ අර්ථ වෙනස් වෙන්නේ. නැත්තම් මෙතනින් තේරුම් ගන්න බෑනේ. ඕන කෙනෙකුට තේරෙන මේක. මෙතනින් කියන්න බෑනේ කිසිම සංකේතයක වෙනසක් නැහෙනේ. දැන් මෙතන help කියන එක උදව් කළා කියලා එක තැනක තියෙනවා. ඒකම තියෙන උදව් කරලා කියලා. අපි කොහොමද ඉතින් මේක තේරුම් ගන්නෙ? මෙතනදී තේරුම් ගන්න බෑ. එහෙමනම් මෙතනදී තේරුම් ගන්න බැරි නම් තේරුම් ගන්න පුළුවන් දන තමයි මෙන්න මේ වචන වාක්‍යවල යොදනකොට වාක්‍යවල අනිත් වචනත් එක්ක බද්ධ වෙලා තමයි මේකේ තේරුම අපිට නිසි විදිහට එළියට එන්නේ. ඒක ඔබ තේරුම් ගන්න. ඒකයි මම කියන්නේ වාක්‍යයක් නිර්මාණය කරනකොට වාක්‍යයේ වචන කීපයක් තියෙන්න පුළුවන්. ඒ හැම වචනයක් සම්බන්ධවම මම කියන්නේ වචන කටපාඩම් කරගන්න කියන එක නෙමෙයි අවබෝධ කරගන්න කියන එක. මට මේක ඊට වඩා පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. වචනයක නිර්මාණය කොහොමද කියන එක අවබෝධ කරගත්තා නම් ඔබට ඊටාම පහසු වෙනවා කියන එකයි මට කියන්න තියෙන්නේ. එතකොට ඒක නිසා වාක්‍යයක් ගත්තට පස්සේ වාක්‍යයක නාමපදයේ වෙනම හඳුනා ගන්න ඕනේ. නාමපදයේ වෙනස් වීම සම්බන්ධව හඳුනා ගන්න ඕනේ. නාමපද වර්ගයේ සම්බන්ධව හඳුනා ගැනීම තියෙන්න ඕනේ. ක්‍රියාපදයක් ගත්තට පස්සේ ක්‍රියාපදය කියලා මොකද්ද කොයි වගේද කියන එක හඳුනා ගැනීමක් දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහි වෙනස්කම් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අවබෝධය තිබුණා නම් ඔබට ඉංග්‍රීසි ටික පුළුවන්. ඉංග්‍රීසි මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට දැන් මේකට අපි ඉස්සෙල්ලා කිව්වනේ මේ regular verbs කියලා. ඔන්න දැන් මම මේ කතාව දැන් මෙතනින් කියන්නම්. මොකද්ද මේ regular verbs කියලා කියන්නේ? regular කියන්නේ පිළිවෙල කියන එකනේ. පිළිවෙලාකාරී කියන අදහස එනවනේ එතන. regular කියන එකේ තව වෙනත් අර්ථ තියෙනවා වෙනත් තැන් වලට යෙදෙනකොට. මේකට විතරක් කියන වචනයක් නෙමෙයි ඒක. එහෙම වචන ඕන තරම් වෙනත් තැන් වල තියෙනවා. අපි ඒවා ඒ තැන් වල කතා කරමු. එතකොට මෙතනදී අපිට අදහස් වෙන්නේ regular කියන එකෙන් අදහස් වෙන්නේ පිළිවෙලාකාරී කියන වචනය. අවබෝධය තමයි මෙතනින් ගන්න පුළුවන් අපිට. බලන්න පිළිවෙල කියන කතාව මොකක්ද කියලා බලමු. මේකේ මුල් ස්වරූපයේ තියෙන්නේ HELP නේ help කියන වචනේ. ඔබ බලන්න simple past එකට යනකොටත් ඒ help කියන එක වෙනස් වෙන්නේ නැහැ. අවසාන શબ્දේ විතරයි වෙනස් වෙන්නේ. මුල කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම past participle එකට යනකොටත් බලන්න මුල වෙනස් වෙන්නේ නැහැ. අවසානයේ විතරයි අර දෙවෙනි එකේ වගේ ඒ විදිහටම වෙනස් වෙන්නේ. අන්න ඒක නිසා තමයි පිළිවෙලාකාරී කියලා කියන්නේ. ඒ කියන්නේ අර කාල ભેද තුනට මේක බෙදෙනකොට ඒ කාල ભેද තුනේම එකම විදිහට තමයි මේක උච්චාරණය වෙන්නේ. අන්න ඔය කාරණේ නිසා තමයි මෙවැනි වචන වලට පිළිවෙලාකාරී වචන නැත්නම් regular verbs කියලා කියන්නේ. මම හිතන්නේ පැහැදිලි ඇති. අපි irregular verbs වල මේක මේට වඩා වෙනස් වෙනවා. අපි එතනදී එක කතා කරමු. හොඳයි. එහෙනම් බලන්න work, walk, absorb, add.
ඉතින් මම මේ ලෝකේ තියෙන හැම වචන ටිකම මේකට එකතු කරලා නැහැ. යම්කිසි උදාහරණ කීපයක් විතරයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඔබට මේක හරියට අවබෝධ කරගත්තොත් ඕනතරම් වචන බලාගත්තට පස්සේ ඔබට තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. මේකත් අර නාම පදවල ස්වරූපෙම ඒ කියන්නේ ඒ විදිහට වෙනස් වීම වෙනවා. ඊළඟට අපි B අවස්ථාවේදී බලමු. මෙම අවස්ථාවේදී ක්‍රියාපදයක් මූලික ස්වරූපයේ සිට අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී සාමාන්‍ය ක්‍රමය වන්නේ ක්‍රියාපදයේ අවසානයේ E අකුරින් අවසන් වේ නම් ක්‍රියාපදයේ අවසානයේ D එකතු කිරීමයි. එහෙනම් මෙතනත් අපට මතකයෙන් කියා ගන්න අපේ මනස හරි ගැස්සලා කියා ගන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. අපේ මනසට අරගෙන තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. යම් වූ ක්‍රියාපදයක් අතීත මූලික ස්වරූපයේ සිට අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී එම ක්‍රියාපදයේ අවසානයේ E අකුර පැමිණ තිබේ නම් ඒ අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී D එකතු කරනු ලැබේ. එච්චරයි තියෙන්නේ. ඔන්න මම නැවත කියන්නම් හොඳට අහගන්න. යම් වූ ක්‍රියාපදයක් මූලික ස්වරූපයේ සිට අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී එම ක්‍රියාපදයේ අවසානය E අකුරෙන් අවසන් වේ නම් අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී ක්‍රියාපදයේ අවසානයේට D එකතු කරනු ලැබේ. ඒ කියන්නේ ක්‍රියාපදයක් අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හරවන තවත් ක්‍රමයක් මේක. අන්න ඒකයි මෙතනදී පැහැදිලි වෙන්නේ. හොඳයි. බලමු එහෙම අවස්ථාව believe. එක believed උනා පූර්ව ක්‍රියාවත් believed උනා. infinitive එක create උනා created උනා created. used used. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. අපි C අවස්ථාවට යමු. බලමු C අවස්ථාවේදී ක්‍රියාපදයක් අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හරවන්නේ කොහොමද කියලා. මෙම අවස්ථාවේදී ක්‍රියාපදයේ අවසන් අකුරට පෙර අකුර තනි ස්වර අකුරක් යෙදේ නම් මූලික ස්වරූපයේ සිට අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී අවසන් අකුර දිත්ත කර ක්‍රියාපදයේ අවසානයේට ed එකතු කළ යුතු වේ. හරි. ඔබ බලන්න දැන් මෙතන ක්‍රියාපදයක් අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හරවන තවත් ක්‍රමවේදයක් තමයි දැක්වෙන්නේ. එතකොට ඔබට මම මතක ඇති කිව්වා පළවෙනි පාඩමෙන් ඇල්ෆබෙට් එකට අදාළ පළවෙනි පාඩමෙන් කිව්වා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට ඇල්ෆබෙට් එක අකුරු 26 කියවන්න නෙමෙයි ඒකේ ඇතුලේ තියෙන අභ්‍යන්තරය ඉගෙන ගන්න ඕනේ කියලා කිව්වා පැහැදිලිව ඇති. එතකොට ඒ අභ්‍යන්තරයේ තියෙන vowels ගැන මෙන්න කතා කරනවා. consonants ගැන මෙන්න කතා කරනවා. ඇත්තටම කියනවා නම් බොහෝ ශිෂ්‍යයන් ඉන්නවා ඉංග්‍රීසි භාෂාව වැඩ කරගෙන යනවා අර මුල දන්නේ නැහැ. මුල දන්නේ නැති වුනහම මෙන්න මේ තැන්වල ගැටලු ඇති වෙනවා. මේවට මේ මෙවැනි තත්ත්වයන් අපිට ඉදිරියේ තුමනා වෙනවා. හරි. බලමු මෙතන මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් මෙතන කතාව මොකද්ද? අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ මනස තුලින් අපිට හදාගෙන කියව ගන්න. මේ තියෙන එක කියවන්න පුරුදු වෙන්න එපා. තියෙන එකෙන් අයිඩියා එකක් අරගන්න, අදහසක් අරගන්න, අදහස් අරගෙන ඔබේ නිර්මාණයක් නිතරම හදාගෙන කතා කරගන්න. නැත්නම් මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේදී මනස සකස් කරගන්න ඔබට ඊටාම පහසුයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිද්දී. මෙතනදී අපි කොහොමද මේක කියන්නේ? යම් වූ ක්‍රියාපදයක් අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී එම ක්‍රියාපදයේ අවසන් අකුරට පෙර අකුර ස්වර අක්ෂරයක් නම් එම ක්‍රියාපදයේ අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී අවසන් අකුර ඩබල් කර ed එකතු කරනු ලැබේ. දැන් මේ ලියලා තියෙනක නෙමෙයි මම මේ කියන්නේ. මේක මම මේ තියෙන ක්‍රියාවලිය මනසට තේරුම් අරගෙන මගේ අවබෝධය තුලින් කියන දෙයක්. අන්න ඒ වගේ ඔබත් එහෙම අවබෝධ කරගත්තොත් ඔබට ඊටාම පහසු වෙනවා. ඒකයි මේකේ කියන කතාව. මේ ලියලා තියෙන්නේ ඔබට පොඩි ගයිඩන්ස් එකකට. ඒක හදාගන්න. ලියලා තියෙන එක කියවන්න පුරුදු කියවලා ඒක මනසට තියාගන්න පුරුදු වෙන්න එපා. ඒකේ අයිඩියා එකක් අරගෙන ඔබ නිර්මාණය සකස් කරගන්න. ආයි ඔබට ඉංග්‍රීසි වරදින්නේ නැහැ. අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියලා සිංහලෙන් කතා කරන එක සිංහලෙන් පැහැදිලි කිරීම කරන එක නතර කරන්න එපා. ඉංග්‍රීසි භාෂාව වෙනයි සිංහල වෙනයි. ඉංග්‍රීසියෙන් වැඩ කරන්න ඕකට ඉංග්‍රීසියෙන් වැඩ කරන්න. සිංහලෙන් වැඩ කරනකොට සිංහලෙන් වැඩ කරන්න. හැබැයි ඉගෙන ගන්නකොට මේ දෙක මික්ස් කරලා වැඩේ කරගන්න ඉගෙන ගැනීමේ කාලය තුල. හරි. බලමු අපි. නැවත මම කියනවා මෙතනදී සිද්ධ වෙන ක්‍රියාවලිය මොකද්ද? මේක දිහා බලන්නේ නැතුව අහක බලන්න කියලා පුරුදු වෙන්න. එතකොට තමයි ඔබට ලේසි වෙන්නේ. ඔබගේ මනස හැදෙනවා. එතකොට ඔබේ මනෝ රටාව හැදෙනවා මේ හරි ඉගෙනීමකට. ඒක හරි වැදගත් දෙයක්.
ඒක අපි අවශ්‍ය නම් පසුව කතා කරමු අපි ඒවා. ඒ අතරම මනෝවිද්‍යාත්මකයි. හරි බලමු. යම් වූ ක්‍රියාපදයක් අවසානයේ අකුරට පෙර අකුර vowel sound එකක් නැත්නම් ස්වරාක්ෂරයක් නම් එම ක්‍රියාපදය අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී අවසන් අකුර ඩබල් කර නැත්නම් දිත්ත කර ed එකතු කරනු ලැබේ. හරි සරලයි, හරි ලේසි. මේ ක්‍රියාදාමය ඔබ තේරුම් ගත්තොත් ඔබට ඕනෑම තැනක තියෙන ඉංග්‍රීසි ගැටලු විසඳ ගැනීම හැකියාව තියෙන අපිට මෙවැනි දේවල් ගොඩාක් තියෙනවා ඉදිරියට අපි කතා කරමු. හරි බලමු. plan කියන වචනේ බලන්න අවසාන අකුරට පෙර අකුර තියෙන vowel sound එකක් ඔබ දන්නවා ඒ අකුර. ඊට පස්සේ ඒක අතීත කාලයට හරවද්දී මේ අවසාන අකුර අවසානට අවිලා තියෙන n අකුර ඩබල් කරලා ed එකතු කරලා තියෙනවා පැහැදිලි ඇති. එතකොට ඒක past participle එකටත් ඒ විදිහමයි. මොකද මේක regular verb එකක් නිසා. හරි. ඊළඟ travel worship. හොඳයි. අපි එහෙනම් මේක අවබෝධ වෙන්නේ නැති ඔබට මේවා රිවයින්ඩ් කර බලන්න ගැටලු සහගත තැන් තියෙනවා නම් WhatsApp group එකට මෙසේජ් එකක් දාන්න ඔබට මම ඒවා පැහැදිලි කරන්න මට පුළුවන්කම ලැබෙනවා එතකොට. හොඳයි බලමු අපි ඊළඟ අවස්ථාව. ඊළඟ අවස්ථාව අපි දකිනවා D අවස්ථාව. මෙම අවස්ථාවේදී ක්‍රියාපදයේ අවසන් අකුරට පෙර ස්වර අකුරු ද්විත්වයක් යෙදෙනම් ද්විත්වය කියන්නේ දෙකක් යෙදෙනම් මූලික ස්වරූපයේ සිට අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී ක්‍රියාපදයේ අවසානයේට ed එකතු කළ යුතු වේ. මේකත් හරි ලේසි. මේ ස්වර සම්බන්ධව අවබෝධය මෙතනට ලැබෙන්න ඕනේ තියෙන්න ඕනේ ඔයගොල්ලොන්ට. බලමු එතන මොකද්ද කියන්නේ. මූලික ස්වරූපයේ අවසාන අකුරට පෙර අකුරු දෙකක්. ඒ කියන්නේ vowel sounds දෙකක් තියෙනවා නම් කරන්නේ මොකද්ද? අවසාන අකුරට ed විතරක් එකතු කරනවා. ඒක අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී. ඒක අපි එහෙනම් කියමු බලන්න. යම් වූ ක්‍රියාපදයක් අවසානයේ අවසාන අකුරට පෙර අකුරු ස්වර ද්විත්වයක් තිබේ නම් එම ක්‍රියාපදය අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී ed එකතු කරනු ලැබේ. ආයි මම නැවත කියන්නම්. යම් වූ ක්‍රියාපදයක් අවසානයේ අවසාන අකුරට පෙර අකුරු ද්විත්වයක් ස්වර ද්විත්වයක් තිබේ නම් එම ක්‍රියාපදය අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී ed පමණක් එකතු කරනු ලැබේ. ක්‍රියාපදයේ අවසානට ed විතරක් එකතු කරනවා. මම හිතන්නේ පැහැදිලි ඇති. බැලුවටත් කියන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. හොඳයි බලමු. clean shouted greeted right. හරි. මම හිතන්නේ ඒකත් පැහැදිලි ඇති. බලමු අපි e අවස්ථාව. e අවස්ථාවේදී කියවෙනවා මෙම අවස්ථාවේදී ක්‍රියාපදයේ අවසන් අකුර y වේද ක්‍රියාපදය අතීත කාල ක්‍රියාවට සහ පූර්ව ක්‍රියාවට හැරවීමේදී y වෙනුවට i යොදා ed එකතු කළ යුතුය. මෙතනදිත් මම පැහැදිලිව කියන්නම් දැන් බොහෝ විට කතා කරනවා y කපලා කියලා. මම නම් මේක වැඩි අදහස් කරන්නේ නැහැ. මම අදහස් කරන්නේ y වෙනුවට i කියන එක. කපලා කියන වචනෙට වඩා මම භාවිතා කරන්නේ එහෙමයි. මම හිතන්නේ ඒක මට පහසුයි කියලා හිතන. ඉතින් ඔබට කොහොමද දන්නේ නැහැ. සමහර අය මෙතනදී කතා කරනවා y කපලා i යොදනවා කියලා. මට හිතෙනවා ඊට වඩා y වෙනුවට i යෙදීම කියන විදිහ පාවිච්චි කරා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. right අපි බලමු. එහෙමනම් එතන මොකද්ද වෙන්නේ? එතන සිද්ධ වෙන්නේ මෙන්න මේ කතාව. අපි මේ ලියලා තියෙන කතාව හැර අපේ අදහසක් විදිහට අපි ඉදිරිපත් කරමු. යම් වූ ක්‍රියාපදයක් අවසානයේ y අකුරෙන් අවසන් වේද එම ක්‍රියාපදය අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී y වෙනුවට i යොදා ed එකතු කරනු ලැබේ. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. මම නැවත වරක් කියන්නම්. මෙතනදී සිද්ධ වෙන දේ තමයි යම් වූ ක්‍රියාපදයක් අවසානයේ y අකුරයේද y අකුරයේද එම ක්‍රියාපදය අතීත කාලයට සහ පූර්ව ක්‍රියාවට හැරවීමේදී y වෙනුවට i යොදා ed එකතු කරනු ලැබේ.
දැන් මේ කතා කරන්නේ ඔබ ඉංග්‍රීසි භාෂාව ලියනකොට ඔබ ඉංග්‍රීසියෙන් කතා කරනකොට ඔබට මේ වචන ගලප ගන්න මේ වචනවල වෙනස්කම් සිද්ධ වෙන්න අතීත කාලෙන් අනාගත කාලෙන් බහුවචන ස්වරූපෙන් ඒකවචන ස්වරූපෙන් කතා කරන්නට වැඩ කරන්නට අවශ්‍ය පරිසරය තමයි මේ සැකසෙන්නේ. ඒක හොඳට මතක තබා ගන්න. අවබෝධය නැතුව එක්සර්සයිස් කරාට වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර කරාට වැඩක් වෙන්නේ නැහැ. අනුන්ගෙන් බලලා අක්කගෙන් අහගෙන අයියාගෙන් අහගෙන නැන්දාගෙන් මාමගෙන් අහගෙන හිස්තැන් පුරවගෙන ගිහිල්ලා ඇති තේරුමක් වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තබා ගන්න ඔබ නිතරම අවබෝධය තුලින් වැඩ කරන්න පුරුදු වෙන්න ඔබට කාගේවත් උපකාරයක් නැතුව ඉංග්‍රීසි ටික හදා ගන්න පුළුවන්. හොඳයි. බලමු එහෙනම් මෙතන කතාව මම හිතන්නේ තේරෙන්නට ඇති. try tried tried apply applied applied identify identified. හොඳයි අපි බලමු F අවස්ථාවත්. මෙතනදී කියවෙනවා මෙම අවස්ථාවේදී ක්‍රියාපදයේ අවසන් අකුර y වේද y අකුරට පෙර ස්වර අක්ෂරයක් වේද එම ක්‍රියාපදයේ අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී ක්‍රියාපදයේ අවසානයේට ed එකතු කරනු ලැබේ. බලන්නකො දැන් මේ vowel සම්බන්ධව අවබෝධය හැම තැනකටම අපිට ඉස්සරහට ඕන වෙනවා. දැනුත් ඕන වෙනවා. මේක දන්නේ නැති අයත් ඇත්තටම ගොඩක් ඉන්නවා. නැහැ නෙමෙයි ඉන්නවා. දන්න අය හිතුවට අපිට පුළුවන් මේක කියලා දන්නේ නැති අය තමයි වැඩිපුරම ප්‍රමාණයක් ඉන්නේ. දන්න එක්කෙනා ගැන කතා කරාට නොදන්න විශාල පිරිසක් ගැන සමාජය තුල කවුරුත් කතා කරන්නේ නැහැ. අන්න එතන ගැටලුවක් තියෙනවා. දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් අපි දැකලා තියෙනවා මොන ක්‍රමෙන් හරි විශේෂිත පහසුකම් යටතේ හෝ විශේෂ අවස්ථාවන් යටතේ සමාජයේ ඉදිරියට ආපු කෙනෙක් ගැන කතා කරන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න ඔබ ඉගෙන ගන්න කෙනෙක් විදියට මගේ තියෙන අත්දැකීම් අනුව තමයි මම මේ අපි කතා කරන්නේ. අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා සමහර දේවල් ගැන. සමහර අය ඉන්නවා ඔය කියපු කෙනාට වඩා බොහෝ දක්ෂයෝ. හැබැයි එයාට බාහිර සාධක මත එයාගේ ගමන එන්න බැරි වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ තැනට ළඟා වෙන්නට බැරි වෙලා තියෙනවා. හැබැයි හරි දක්ෂයෙක්. එයාට එන්න බැරි වුණේ අර එයාගේ වටපිටාවේ තියෙන වෙනත් ගොඩක් සාධක තියෙනවා. ජීවිතේ යනකොට අපිට එක එක දේවල් බලපාන දේවල් තියෙනවනේ. හැබැයි අන්න ඒ පුද්ගලයා ගැන කතා කරන්න කිසිම කෙනෙක් සමාජයේ නැති වෙනවා. එහෙම තමයි මේ සමාජයේ හැටි. ඒ නිසා මෙවැනි දේවලුත් මේ ඉගෙන ගන්නකොට ඔබ ඉගෙන ගන්න තව ඕනනම් මේක විස්තර කරන්න අපිට පුළුවන්, පැහැදිලි කරන්නට පුළුවන්. නමුත් අපි මේ ඉංග්‍රීසි පාඩමත් එක්ක යන්නේ. ඉතින් මම කියන්නේ ඒවට අපිට මේ ඉගෙන ගන්නකොට මේ වටපිටාව ගැනත් ඉගෙනගෙන යන්න ඕනේ. ඒකයි. හොඳයි. හරි. අපි බලමු මෙතනදී කතාව මොකක්ද කියන්නේ. මෙතනදී කියන කතාව තමයි යම් වූ ක්‍රියාපදයක් අවසානයේ y අකුර පැමිණේද y අකුරට පෙර අකුර ස්වර શબ્දයක් වේනම් එම ක්‍රියාපදය අතීත කාලයට හා පූර්ව ක්‍රියාවට හැරවීමේදී ed පමණක් එකතු කළ යුතුයි. නැත්නම් ed එකතු කළ යුතුයි. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති. අපි බලමු display, displayed, displayed, enjoy, enjoyed, enjoyed, obey, obeyed, obeyed. මම මේකේ සිංහල තේරුම් දාලා තියෙන හින්දා ඒක මම කතා කරන්නේ ඔබට පැහැදිලිනේ. හොඳයි. අපි බලමු ඊළඟ අවස්ථාව. ඔව් ඊළඟ අවස්ථාව අපිට කතා කරන්න තියෙන්නේ irregular verb සම්බන්ධව. ඒ කියන්නේ අපිලිවෙලාකාරී ක්‍රියාපද සම්බන්ධව. අපි දැන් මේ කතා කළේ පිළිවෙලාකාරී ක්‍රියාපද සම්බන්ධව. නැවතත් මම කියන්නම් පිළිවෙලාකාරී කියලා කියන්නේ මොකක්ද? ක්‍රියාපදයක් ගත්තාම ක්‍රියාපදයේ variations තියෙනවා, වෙනස් වීම් තියෙනවා. මොනවාද වෙනස් වීම්? මූලික ස්වරූපය, අතීත කාල ස්වරූපය, పూర్ව ක්‍රියාව කියන ප්‍රධාන තුන තියෙනවා. ඒ ප්‍රධාන තුනේ ප්‍රධාන අවස්ථා තුනට ඒ කියන්නේ මුල් ස්වරූපයේ සිට අතීත කාලයට සහ పూర్ව ක්‍රියාවට ක්‍රියාපදයේ ගමන් කරද්දී නැත්නම් වෙනස් කරද්දී අර ක්‍රියාපදයේ මුල් හඬ නැත්නම් මුලින් ආරම්භ කරන හඬ නැත්නම් ශබ්දය කිසිදු වෙනස් වීමක් නොමැතිව එම අවස්ථා තුනේම තිබෙන ක්‍රියාපද වලට අපි කියනවා පිළිවෙලාකාරී ක්‍රියාපද. එහෙම නැත්නම් regular verbs කියලා අපි කියනවා. අපි ඊළඟට කතා කරන පාඩම තමයි අපිළිවෙලාකාරී ක්‍රියාපද නැත්නම් irregular verbs පාඩම. අපි irregular verbs පාඩමෙන් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.